අයිබෝවන් අගෝස්තු මාසයේ සිදු වූ ප්‍රබල ග්‍රහණ දෙකකින් පසුවයි සැප්තැම්බර් මාසය ඇරඹෙන්නේ. මේක අලුත් බලාපොරොත්තු ගෙන දෙන මාසයක් විදිහටයි අපට අර්ථකථනය කරන්නට වෙන්නේ. විශේෂයෙන්ම අගෝස්තු මාසයේ තිබූ පීඩනය ක්‍රමිකව පහව යන ලකුණු තිබෙනවා. තවදුරටත් සිංහ කුම්භ අක්ෂයට පවතින අවධානය ඉහළයි. සැප්තැම්බර් මාසයේ බුධ ග්‍රහයා රාශි 3ක් ගමන් ගැනීම නියමිතයි. සිංහේ වගේම ඊට පස්සේ තමාගේම රාශියක් වන කන්‍යාවටත් ඉන්පසුව මාසයේ අවසානයේ තුලා රාශිගත වෙලා තුලාවේ ලග්නාධිපති සමග බුධ සංයෝග වනවා. කර්මකාරක ශනි තවදුරටත් වක්‍රයි මීනයේ. මේ නිසා කන්‍යා රාශියට ශනිගේ දෘෂ්ටිය ප්‍රබලයි. නැත්තම් සප්තම දෘෂ්ටිය ප්‍රබලයි. මොකද වක්‍රවන ග්‍රහය වුවේ මම හැමදාම කියනවා වගේ සප්තම දෘෂ්ටිය වැඩි. ගුරු කටකයේ තවදුරටත් උච්චයි. ගුරු බුධගේ නැකතකයේ ගමන් කරමින් සිටින්නේ. සැප්තැම්බර් මැදදී කුජ මිථුනයේ සිට කටකයට පැමිණීමට නියමිතයි. මම කලින් කිව්වා වගේම තවදුරටත් ග්‍රහණ බලපෑමක් තිබුණත් බොහෝ නව්‍ය වූ ආරම්භයන් සනිටුහන් වීමට නියමිතයි ඔය කුම්භ සිංහ අක්ෂයට අදාළව. සැප්තැම්බර් 2 වෙනිදා සිකුරු තමාගේම රාශියට ගෝචර වනවා තුලාවට. තමාට තරම් පහසු නොවන රාශියක් ඉඳලා තමයි සිකුරු මෙතනට එන්නේ. සැප්තැම්බර් 7 වෙනිදා බුධ කන්‍යාවට නැතිනම් තමාගේම රාශියට පැමිණෙනවා. රවි තමාගේ රාශියේ සිට කන්‍යාවට ගෝචර වනවා සැප්තැම්බර් 17 වෙනිදා. සැප්තැම්බර් 18 වෙනිදා කුජ කටකයට ගෝචර වනවා වගේම මම කලින් කිව්වා වගේම සැප්තැම්බර් මාසයේ බුධ රාශියෙන් 3ක ගමන් ගන්නවා. ඔය 26 වෙනිදා බුධ තුලා රාශියට ගෝචර වෙලා එහි ලග්නාධිපතියා සමග නැත්තම් සිකුරු සමග සංයෝග වීමට නියමිතයි. නැවතත් මම කියනවා පසුගිය චන්ද්‍රග්‍රහණයෙන් සනිටුහන් වන අලුත් ආරම්භයන් හරියටම ඉම්ප්ලිමෙන්ට් වෙන්නට පටන් ගන්නේ සැප්තැම්බර් මාසයේ ඉඳලා. මේ පිළිබඳව අපි වෙනම වීඩියෝ එකක් කරා. ඔබ තවමත් මේ වීඩියෝ එක නරඹුවේ නැත්නම් මේක නරඹලා ඉන්න. මොකද සැප්තැම්බර් මාසයේදී අර මොනවද ඔබට ලැබෙන නව්‍ය වූ ආරම්භයන් කියලා එමගින් යම් දල අදහසක් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම සැප්තැම්බර් මාසයේදී ඔය බුධගේ හා කුජගේ හැසිරීම පිළිබඳව තරමක් වැඩි අවධානයක් දිය යුතු තත්වයක් තිබෙනවා. දැන් අපි එක් එක් ලග්න වලට යමු. එක් එක් ලග්න වලට යොමු වෙන්නට කලින් ඔබ අපිව නැත්නම් රාශි ඇස්ට්‍රෝ ඔබ තවමත් subscribe කරලා නැත්නම් අපිවත් subscribe කරගෙනම ඉදිරියට යමු. මිථුන ලග්නය. මිථුන ලග්න හිමියන්ට එළඹෙන සැප්තැම්බර් මාසය මොන වගේ වේවිද කියලා දැන් අපි විමසා බලමු. ග්‍රහණ දෙකකින් පසුවයි අපි අලුත් බලාපොරොත්තු සහිතව ඉදිරියට යන්නේ සැප්තැම්බර් මාසය වෙත. මෙම ග්‍රහණයේ සිදු වූ අවසාන චන්ද්‍රග්‍රහණයේදී ඔබගේ දෙවැන්නාධිපතියා සහ නවවැන්නේ සමලග්නාධිපතියාගේ සම්බන්ධයක් අපි දකිනවා. චන්ද්‍රයා හා රාහුගේ. මේ සම්බන්ධතාවය නිසා මේක බොහොම ආර්ථික වශයෙන් හොඳ පරිවර්තනයක් ගෙන දෙන ග්‍රහණයක් වගේම ඉක්ලිප්සර්ස් කියන්නේ ට්‍රිගර් පොයින්ට්ස්. මේ නිසා මේවායේ ප්‍රතිඵල දීර්ඝකාලීන. දැන් කෙනෙක් මහත් එක්ක තර්ක කරන්න පුළුවන් රාහුගේ චන්ද්‍රයාගේ සංයෝගයක් කොහොමද යහපත් වෙන්නේ කියලා. මේ මම දකින විදිහ. මොකද කොහේවත් ජ්‍යොතිෂයේ thumb rules නැහැ. මේ දේ මෙහෙමම වෙන්න ඕන කියලා දේවල් නැහැ. අපි ඉක්මනටම ග්‍රහමාරු ගැන සලකා බැලුවොත් සිකුරු ඔබගේ පස්වැන්නට ගෝචර වනවා. පස්වැන්නාධිපතියා පස්වැන්නට ගෝචර වනවා. මේක ලක්ෂ්මි ස්ථානයක් වගේ. පස්වැන්නට අපි පූර්ව පුණ්‍ය ස්ථානය කියලා කියනවා. පෙර කරපු දේ ඉදිරියට ගෙන යන විදිහ පෙන්වන තැන. කලින් කරපු දේවල් කොහොමද අපි අනාගතය නැත්තම් ඉදිරියට මෙහෙවන්නේ කියලා පෙන්වන්නේ මෙතනම. ඔබට දිගින් දිගටම ඔය දරුඵල ප්‍රමාද වෙන තත්වයන් තිබුණා නම් ඒ වගේ කාරණාවලට යහපත් කාර්යයක්. සිකුරු කියන්නේ අමතක කරන්න එපා ඔබගේ එකම යෝගකාරක ග්‍රහයක්. පස්වැන්න කියන්නේ ඉගෙනීම අධ්‍යාපනය පෙන්වන තැන. පසුගිය කාලයේ පස්වැන්නාධිපතිය දුර්වලව හිටපු නිසා තරමක් අධ්‍යාපන කටයුතු වල පොඩ්ඩක් කර
අඩියක් පස්සට තියාගෙන ඉන්න ස්වභාවයක් තියෙන්නේ නැති. ඒවා ඉතා හොඳින් දැන් ඉදිරියට ගමන් කරાવી. ඒ වගේම වෘත්තීය වශයෙන් ඉතා හොඳ යහපත් වෙනස්කම් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නට පුළුවන්. මේක ධනයෝගයක් වගේම සිකුරු ශනිගේ දෘෂ්ටියෙන් මිදෙනවා නැත්නම් ශනිගේ පීඩණයෙන් සිකුරු මිදෙනවා. මේ නිසා තමාගේම අර අනාගතය මූලික කරගෙන දේවල් කාලයට කලින් ප්ලෑන් කරන්නට හොඳ මාසයක් කියලා මම සැප්තැම්බර් මාසය ඔබට කියනවා. සැප්තැම්බර් 7 වනදා බුධ කන්‍යා රාශිගත වෙනවා. 4 වෙන්න කියන කාරණය බුධට එතරම් අර ක්‍රියාත්මක වන්නට පුළුවන් තැනක් නෙවෙයි. මොකද බුධ කියන්නේ නිවස පවුල වගේ දේවල් ගැන එතරම් දැනුමක් තියෙන ග්‍රහයෙක් නෙමෙයි. එයාට රාශිය පිළිබඳව තියෙන දැනුම අඩුයි නැත්නම් ඩොමේන් නොලෙජ් එක අඩුයි. පවුලේ අය විශේෂයෙන්ම පවුලේ දෙවන ස්තරය එක්ක කසින්ස්ලා ඉන්ලෝස්ලත් එක්ක තරමක නුරුස්නා ස්වභාවයන් ඇති කරන්නට පුළුවන්. වගේම sannivedana ප්‍රශ්න ඇති කරන්නට පුළුවන්. නමුත් ඔය ඉඩකඩම් සම්බන්ධව ගැටලු තිබෙන අයට ඒවා විසඳා ගන්නට බුධගේ අර ඇනලිටිකල් හැකියාවන් යොදාගෙන පුළුවන්. නිවස සුවඳවත් කරන්න, හඳුන් කූරු පත්තු කරන්න පුළුවන්. ඒ වගේම එයා ෆ්‍රෙෂ්නර්ස් පාවිච්චි කරන්න පුළුවන්. බොහොම අඩුවෙන් වියදම් යන දේවල් අත්හදා බලන් ලොකුවට වියදම් යන දේවල් නෙමෙයි. මේ වගේ තත්ත්වයන් වලට ඉතාමත් හොඳින් ඔය නිවස සුවඳ කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. 10 වැන්නේ සෙනසුරු වක්‍රයි වගේම බුධ 10 වැන්න දකිනවා. මේ නිසා වෘත්තීය කටයුතු වල දෙයක් කරන පිළිවෙලක් තියෙනවනේ. අන්නේ පිළිවෙල කඩන්නට බයිපාස් කරන්නට එපා. ටිකක් ඔය කාර්යාලයේ කෑෂ් හැන්ඩල් කිරීමේදී කාර්යාලීය මුදල් වියදම් කිරීමේදී කල්පනාකාරී වන්න මම හේතුවක් තිබෙන නිසායි එහෙම කියන්නේ. 17 වනදා රවි ඔබගේ 4 වැන්නට ගෝචර වෙනවා. ඔබට යම් ආකාරයක නීතිමය ගැටලු තිබෙනවා නම් අධිකාරී බලය ඔබට අවාසි විදිහට හරහට හිටලා තියෙනවා නම් එවැනි තත්ත්වයන් හොඳින් ඔබට වාසි සහගත අයුරින් ඉදිරියේදී සිදු වේවි. රවි මෙතනට එනතුරු කල්පනාවෙන් මොකද බුධ 10 වෙන්නට වැටෙන දෘෂ්ටියේ අරට ගයිඩන්ස් එකක් නැහැ. මේ නිසා නැවත කියනවා වෘත්තීය කටයුතු වලදී 17 වනදා වනතුරු කල්පනාවෙන් කටයුතු කරන්න. 18 වනදා ලග්නයේ සිටින කුජ දෙවැන්නට පැමිණ දුර්වල වෙනවා. නමුත් මේ දුර්වල වීම යහපත්. මොකද මෙතන දුර්වලත්වය අහෝසි වෙනවා. වගේම උච්ච ගුරු සමග සංයෝග වෙනවා. 11 වෙන්නාධිපති දෙවැන්නට ගෝචර වෙනවා. හිටි හැටියේ සිදුවන ලැබීම් පෙන්වනවා. අනපේක්ෂිත ලැබීම් පෙන්වනවා. වගේම ලැබෙන දේ බොහොම කළමනාකරණයකට යටත්ව තමයි වියදම් වන්නේ. නමුත් කට පරිස්සම් කරගන්න වේවි. කතාවේදී වගේම ආහාර ගැනීමේදී තියුණු වචන පිට වෙන්නට පුළුවන් නිසා කල්පනාවෙන් කටයුතු කරන්න. ලග්නේ ඉඳලා එන නිසා වේගයත් වැඩි ටිකක් කුජගේ. දිගු කාලන ආයෝජන වලට යහපත්. මොකද පස්වැන්නේ සිකුරුත් බලවත්නේ. ඇතැම් පාඩු ඔබට රිකවර් කරගන්න පුළුවන්. කියන පාඩුවක් කරගන්නේ නැතුව අර දේවල් රිකවර් කරගන්න පුළුවන් වෙයි. මාසේ අවසානයට වන්නට ඔබගේ ලග්නාධිපති පස්වැන්නට පැමිණ පස්වැන්නාධිපති සිකුරු සමග සංයෝග වෙනවා. මේ බුධ මාසයේ අවසාන යට වන්නට තමයි මේ දේ සිද්ධ වෙන්නේ. මොන විදිහකට ලග්නාධිපති පස්වැන්නට ආවත් යහපත්. මොකද 9 වැන්නේ සිට 9 වැන්න තමයි පස්වැන්න කියන්නේ. හැකියාවක් තිබෙනවා නම් හොඳට සීහුම් වෙන නැකතක් බලලා පොඩියට ඔන්ලයින් ව්‍යාපාරයක් පටන් ගන්න. පොඩියට අනිවාර්යෙන් ඔබ හිතනවට වඩා දුරක් ඒක ඉදිරියට අරගෙන යන්න පුළුවන් වේවි. බොහොම පරිවර්තනීය මාසයක්, බොහොම සුබ දේවල් ආරම්භ වන මාසයක්. මේ නිසා ආගමික කටයුතු වලදී අපි කල්පනාකාරීව ඉදිරියට ගමන් කරමු.